නිදන් ගැන කතා කරන්න එපා. නිදන් ලංකාවේ තියෙන ඕනි දහනම් මම බය නැතුව අරන් දෙනවා. රජයෙන් මට දෙනවනම් පර්මිෂන් නැහැ. මෙන්න මේක අරන් දෙනවා. මම රුපියලක් අත් එපා මගේ අතින් වියදම් කරලා මම අරන් දෙනවා. මහින්ද ජනාධිපතිතුමා ඉන්න කාලෙත් කියලා දෙනවා. රනිල් ජනාධිපතිතුමා ඉන්න කාලෙත් කියනවා. ඔන්න දැන් අන්න අනුර කුමාර දිසානායක ඉන්න ඒකෙදිත් කියනවා පුළුවන් තරම් ඉක්මනට ගත්තොත් හොඳයි වැඩි කල් ඉන්න බැරි වෙයි වෙන කතන්දර. මේ අගෝස්තු මාසෙන් පස්සේ එතුමාට ගොඩාක් හොඳ නැහැ. මේ බයක් ඇති කරනවා. නෑ නේ බයක් ඇති කරන්නේ. බය මට නෙමෙයි තියෙන්නේ. මම ඕක මං ලොකු මිනිස්සු ඉන්න කාලෙත් කිව්වද මට ඒක අදාළ නැති දෙයක්. කැමති කොල්ලෝ මට කෝල් කරලා ඇහුවා මගෙන් මට පිස්සුද කියලා. සැප්තැම්බරට පෙර අනුර කුමාර ආවොත් දිනනවා. සැප්තැම්බර් 5 වුණොත් පරදිනවා කියලා. AI වලින් අපේ පුස්කොළ පොත් ටික කියවුවොත් අපි හාන්සි. මගේ පැත්තට එන එක මම පිම්බුවොත් ඒක මට වදිනවා. ඒකින්ද හුලං අත බලන්නත් ඕනේ, මරුවා සිටින දිශාව බලන්නත් ඕනේ. දෙකම සෙට් වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. ඒ කෙනාගේ පක්ෂියා රජ වෙලා ඉන්න වෙලාවේ මගේ පක්ෂියා නීච නම් අපිට අනිවාර්යෙන් ටොපිය කන්න. ඒක යනවනේ ඒක. දෙවියන්ට අපි කියන දේ දැනෙන්නේ. දේව කාලම් කරන්නේ ඒක නැතු දෙවියන්ගේ ඇස්සරෙන් අර කියන්නේ මේ මොන්ස්ටර් පේන්නේ නැද්ද මෙච්චර දේවල් කියන අන්න ඒ වගේ. ගහන්න දෙනවනේ නරකාලම කල්ලලා මේ පිම්බ ගමන් මේ මොන්ස්ටර් වැටෙනවා. අනිවාර්යයෙන්ම තමුන්ගේ වත්තේ තියෙනවයි කියලා සැක හිතනවා. එන්න මම අස්ථාන පරීක්ෂාවක් කරනවා. අදාළ සියලු දේවල් ටික කරලා හැබැයි එකම දේ තියෙන අඩි 10 15 විතරයි අපිට එකපාරට ගන්න පුළුවන්. අන්තිම දෝන යන්න ඕනේ. ඒ වගේ ළඟ තියෙන ඒවා මං ඇවිල්ලා අරන් දීලා මගේ කමිෂන් එකත් අරගෙන මම කියන්නේ මේ දොස්තරලා තැරලා අපි ගාවට එන්න කියලා නෙමෙයි. අසංක අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දාඩිය ගඳට හරි කැමති. බත් එක පොඩ්ඩක් පිලුණු වෙන්න තියලා කනවා. ඒ දේවල් තියෙනවා. අමනුෂ්‍ය බලවේග කියන දේ තියෙනවා නැත්තේ නැහැ. ආගමේද බුද්ධ ආගමේද කියලා දන්නේ නැහැ. මල පෙරේතයෝ කියන එක යෝන තැනක ඉන්නවා. ඒව බල නෑ බෑ. ඒවා කියන්න බෑ කොයි වෙලාවකට එනවා. නිදන් හින්දා මැනික් හින්දා එන ඒවා තියෙනවා. මම සාමාන්‍ය හැමදාම නිදාගද්දී අසංක 2 හෝ 3 වෙනවා. හරි හැබැයි හවසට මම පැය එකමාරක් විතර නිදා ගන්නවා. එතකොට දවසට මම පැය 4ක් විතර තමයි උපරිම නිදාගන්න තියෙන්නේ. වැඩ කරන්නේ පැය 2 හින්දා තමයි මම මෙච්චරවත් තාම ජීවිතුන් අතර ඉන්නේ නැත්නම් මම මැරිලා. පුතා ඔයාට නීච කුල බන්ධනයක් කරලා තියෙනවා රුපියල් 15000ක් දාන්න කියලා. මම කව සල්ලි ගන්නෑ. නෑ සල්ලි ගන්නෑ මම ගන්න බඩු වලට කියලා කිව්වා. මම කව මම රාගම ගුරු කතා කරන්නේ වාගේ ගෝලයක් මේකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒකයි මම මේ ගත්තේ කියලා කිව්වා. ටොක් ගාලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ මම ගත්තක ආන්සර් කරේ. මායා අඩවි රාගම ගුරු සමගින්. දැන් ඔබ කියන දේවල් වලට බොහෝ ප්‍රතිචාර තියෙනවා මේ වැඩසටහන බලන අයගෙන්. ප්‍රතිචාර හොඳයි. ඉතින් ප්‍රතිචාර ලැබෙනවා කියලා කියන්නේ ඒවැ යහපත් ප්‍රතිචාර අයහපත් ප්‍රතිචාර කියලා නෙමෙයි. සමස්තයක් විදිහට ප්‍රතිචාර ලැබෙන එක හොඳයිනේ. නේද? අසංක ඕනෙම තැනක තියෙනවනේ හොඳ නරක දෙකක්. බණින්න ඒගොල්ලෝ ඉන්න හොඳ කියන ඒගොල්ලෝ. සාහිත්‍ය අපි කටින් කියන්නේ හොඳට නරකට දෙකට කටනේ කියලා. ඒක ගැන හිතන්න ඕනේ නෑ අසංක. මොකද සමහරක් ඒගොල්ලෝ මට කියනවා ඔය ගුරුගාවට යන්න එපා. මොක බොරු කරන්නේ. ඒකද නැත්තම් ඔබේ කටට බයයිද? නෑ අසංක ඒකේ ප්‍රශ්නේ කිව්වා මම එකසරක් එක්කෙනෙක්ගෙන් ඇහුවා. ඔයා මාගාවට ඇවිල්ලා තියෙනවා. ෆෝන් කරලා ඇහුවා මොකද මම ඇහුවා. නෑ මේ කෙනෙක් කිව්වා. මං කව කවදාක්වත් කිසිම කෙනෙක් කියන දේ අහන්න එපා. ඇස් දෙකෙන් බලලා කනෙන් අහලා තේරුම් ගන්න. එතකොට ඕනේ නෑනේ. ඒ අසංක මෙහෙමයි. තව එකක් තියෙනවා අසංක. මං දන්න ගුරුන්නාන්ස කෙනෙක් ඉන්නවා මෙයාට කෝල් කරලා බලන්න. එයා මගෙන් සත පහක්වත් ගත්තේ නැහැ කියලා මම ඊපරට කෝල් කරා. මගේ කමෙන්ට් එකක් දාලා දෙනවා. මම වෙන නම්බරෙන් කෝල් කරලා මං කිව්වා පුතා ඔයාට නීච කුල බන්ධනයක් කරලා තියෙනවා රුපියල් 15000ක් දාන්න කියලා. මං කිව්වා සල්ලි ගන්නෑ. නෑ සල්ලි ගන්නෑ මම ගන්න බඩු වලට කියලා කිව්වා. මං කිව්වා මම රාගම ගුරු කතා කරන්නේ වාගේ ගෝලයක් මේකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒකයි මම මේ ගත්තේ කියලා කිව්වා. ටොක් ගාලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ මං ගත්තකට ආන්සර් කරේ නෑ. ඉතින් අසංක මේ එහෙම දේවල් ලෝකේ තියෙනවා. ඒ කියන්නේ ආය ආන්සර් කරගන්න බැරි වෙන්න මුත් කරේ නෑනේ. ඉතින් අසංක ඔයගේ හරි බොළඳ ක්‍රියාවලුත් කරනවා. ඉතින් ඒවා ඉතින් මට නම් මෙහෙමයි මේ අවුරුදු 40 තුල ඔය හැම දෙයකින්ම අපි ටෙම්පරාදු වෙලා ඉන්නේ. එකම දේ අසංකම ජීවිත කාලේ ගොඩාක් නැගිටලත් නැහැ. ගොඩාක් පැටලෙන්නේ නැහැ. මගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් මං ඉන්නේ. මැදමාවතේ. මොකද හැතර හැමතැනම ඉන්නත් පුළුවන් හැමදේම කරන්න. දැන් කාලයක් තිස්සේ වැඩ කරන කෙනෙක් විදිහට
කාලයකිනකොට මට මතක් වුණේ කාලං කියල දෙයක් ගැන මං අහලා තියෙනවා. ඇත්තර මොනවද ගුරු මේ කාලං කියල කියන්නේ. අසංක කාලංවාර්ක ගොඩක් තියෙනවා. නරකාලන් දේවකාලං යක්ෂකාලං ඒ වගේ තියෙනවා. හැබැයි කාලමක් කරන්න ඉස්සෙල්ලා හොඳට අපි ආරක්ෂක යන්ත්‍ර ගැන සහ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මේ කාලමක් කියලා ගැන සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. එතකොට ගම්බිරිස් ඇට තියෙන්නේ. ගම්බිරිස් ඇට ටිකක් අතට අරගෙන හොඳට මතුරනවා. 108ක් මතුරනවා තියෙන 1080ක් මතුරකට තියෙන ඒවා එක එක විදිහට නරකාලන් වලත් ඒ කියන්නේ මතරීම් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි tamunට සිද්ධි නම් 7ටත් වැඩ කරනවා. 108ටත් මතක ඒ සිද්ධි කරනවා කියලා කියන්නේ අපි යම් දැන් කටපාඩම් කරනවා කියලා හිතන්නකෝ. දැන් අපිට අපි කොලයක් බලාගෙන කියනවා සමහරක් වෙලාවට. නැත්තම් අපි කටපාඩමින් කියනවා. හරිද? දැන් ඒක නිසා අපි ඒක අතට අරගෙන හොඳට මතුරනවා. මතුරලා ඕකට ඇත්තටම මන්ත්‍ර දැන් අපි ගත්තොත් මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන මන්ත්‍ර තන්ත්‍ර කියලා එකක්. තන්ත්‍ර කියලා ගත්තොත් එහෙම තන්ත්‍රවල තියෙන මෙතරීම් ප්‍රමාණය හරි අඩුයි. හැබැයි ඒවා භාෂා මන්ත්‍ර. එතකොට භාෂාවෙන් තමයි තියෙන්නේ. එතකොට ඒවා කියන්න ටිකක් අමාරුයි. හැබැයි ඉක්මන්. ඒ කියන්නේ අපිට හුරු නෑ. හරිද? එතකොට අර එහෙම දේවල් තියෙනවා. දැන් ඔය ගොඩාක් තියෙන මන්ත්‍රද ආඥානුභාවයෙන්. ඒ කියලා කියන්නේ යා කරපු හින්දා මට කරලා දීපන් කියලානේ කියන්නේ. අරගේ තියෙන අණක් දෙන්නේ. ඒ අණ මොකද්ද කියන එක මට තේරෙන්නේ නෑ කියන්නේ. හැබැයි ඒ මන්ත්‍රවල කියවෙන වෙලාවේදී හරි ප්‍රබලයි. සමහරක් මන්ත්‍ර අපි මතුරද්දි අපේ මේ ඔක්කොම කෙලින් වෙනවා. මේ මයිල් එහෙම කෙලින් වෙනවා. දාඩිය දානවා. හරිද? සමහරක් කරලා මතුර ගන්න බෑ. තොලකට වේලෙනවා. ඒ වගේ එක එක මන්ත්‍ර මුත්‍රා බැර හැරෙනවා. ඒ වගේ දේවල් ඒක කියන්න බෑ. එක එක ඒවල ඉෆෙක්ට්ස් මොනවද? ඒ කියන්නේ මේක මේ අතරමඟ නතර කරන්න දේවල්. ඔව් ඒක කියන්නේ ඒ දේ කරන්න නොදෙන්න. එතකොට එහෙම දේවල් තියෙනවා. එතකොට නර කාලම් ගත්තොත් එහෙම අපිට ඒක මතුරලා පිම්බාම ඕන කෙනෙක් ඒක අපේ පොතේ කියන්නේ ගම්බිරිස් ඇට 3ක් අරගෙන ඒ කියන විදිහට මතුරලා කටේ තියලා හපලා හැබැයි අසංක ඕකේදී අපි දැනගන්න ඕනේ මරු සිටින දිශාව සහ හුලං අත කියන එක. ඒ කියන්නේ අපි හුලං අත මගේ පැත්තට එන එක මම පිම්බොත් ඒක මට වදිනවා. ඒකින්ද හුලං අත බලන්නත් ඕනේ මරුවා සිටින දිශාව බලන්නත් ඕනේ. දෙකම සෙට් වෙලා තමයි වැඩේ කරන්න ඕනේ. හරිද? දැන් ඉන්ද්‍රජාල අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා අපි කරන්න වැඩක් කරන්න ඉස්සෙල්ලා අපි බලනවා පක්ෂියා රජ වෙලාද නැද්ද කියන එක. එතකොට ඒ කෙනාගේ පක්ෂියා රජ වෙලා ඉන්න වෙලාවේ මගේ පක්ෂියා නීච නම් අපිට අනිවාර්යෙන් टॉपिය කන්න වෙනවා. ඒක පහත් වෙනින් යයි ගලා යනවනේ ඒක. ඉතින් එතකොට මේ දේවල් ගැන අපි දැනුව ඒකනේ මම කියන්නේ හැමතැනදීම කියනවා දැන කරනු පිට නොදෙනු කියලා. එතකොට පක්ෂියා යාගේ රජ වෙලාද නැද්ද කියන එක අපි ඒක හොයාගන්න. හොයාගෙන තමයි අපි අර ටික කරන්නේ. එහෙම නොකළොත් එහෙම අනිවාර්යෙන්ම අර විදියටම වදිනවා. ඉතින් ඒව ගැන අපි මොකද ඒවා අපිට කියලා දෙන්න බෑ අසංක. ඒවා අපිත් අධ්‍යයනය කරලා හොයාගෙන දේවල් කරන දේවල්. ඉතින් ඒකින්ද නර කාලං. ඒතකොට ඊළඟට තියෙනවා මේ යක්ෂ කාලං. ඒ කියන්නේ කාට හරි ඔන්න හොඳට දැන් ආරූඪ වෙලා දඟලනම දිෂ්ටි වෙලා නන්නපෝල් කරන්නම දෙයක් නැහැ. අපි කෙලින්ම ගත්තා ඔළුවෙන් අල්ලගත්තා මෙහෙම අල්ලගෙන ඉල්ලා නර කාලම යක්ෂ කාලම කරට බිමිනවා. වෙනවා වැටෙනවා. ඒක ක්‍රමයක්. ඒ නර කාල ඒ යක්ෂ කාල. දේව කාලක් කියලා. ඇයි දේව කාලං අපිට ගන්න? දැන් ඔන්න අපිට මිනිස්සෙක් ඇවිල්ලා අපිට කියනවා අහන්නේ. එතකොට දෙවියන්ට ඒ කාලමක් පිබිනවා. ඒ කරන්නේ දෙවියෝ වැටෙන්න නෙමෙයි. දෙවියන්ට අපි කියන දේ දැනෙන්න. දේව කාලං කරන්නේ ඒක නේද? දෙවියන්ගේ ඇස්සරෙන් අර කියන්නේ මේ මොන්ස්ටර් පේන්නේ නැද්ද මෙච්චර දේවල් කියන අන්න ඒ වගේ. නර කාලම් දෙන්නේ අපිට දැන් සාමාන්‍යයෙන් ගහල්ල කවුරුරි ගහන්න දෙනවනේ නර කාලම් කරලා මේ පිම්බ ගමන් මේ මොන්ස්ටර් වැටෙනවා. හැබැයි දැන් ඔය දේවල් කරන මිනිස්සු ගොඩක් අඩුයි සහ අර මං කිව්වා වගේ අපිට ඒ දේවල් හොයාගෙන කරන්න එපා. දැන් ඔය දේවල් පක්ෂිය රජ වෙලාද නීච වෙලාද ඒ දේවල් නොකර කරොත් ඒකින්ද මේ දේවල් වල ආදීනව වෙනවා නේ පැත්තට. ඒකින්ද හරි කල්පනාවෙන් හරි විදියට කළොත් මේ গুপ্ত විද්‍යාවෙන් ගොඩාක් දේවල් ගන්න පුළුවන්. මම දැන් ඊයේ පෙරේද දාලා තියෙනවා එක මහත්තයෙක් AI වලින් අපේ පුස්කොළ පොත් ටික කියවුවොත් අපි හාන්සි කියලා. ඇත්ත. මේ වෙදකම් හෙදකම් ගුරුකම් බන්ධන ඒ ඔක්කොම තියෙනවනේ. ඕවා ටික හරියට කරගත්තොත් එහෙම ඒ මිනිස්සු කරන්න පටන් ගත්තොත් ආයෙ ඉතින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද සංගමයේ වලට. කාලම් වලින් මතක හිටිනම කාලම මොකද්ද ඔබ කරපු?
ගොඩක් දුරට අසංක මම නරකාලන්නම් කරලා නැහැ. දේව කාලම් කරලත් නැහැ. හැබැයි යක්ෂ කාලම් නම් හැමදාම කියන අඩු ගන්න සතිය දෙකක් තුනක් කරනවා. ඔය මගේ YouTube එකේ බලන්න සමහරක් දේවල් මම දාලා තියෙනවා. මේ මිනිස්සුන්ට මම කනට පිවිනවා, ඇදගෙන වැටෙනවා. ඒව නම් අනන්ත තියෙනවා. ඒ නරකාලම් වලින් නම් මම පාවිච්චි කරලා නැහැ. ඇත්තට මට එහෙම අවශ්‍යතාවයක් වෙලා නැහැ ඇත්තටම. ඒ නිසා මට ඒක කියන්න බෑ. නමුත් අර යක්ෂ කාලම් අපිට ඕන වෙනවා. මොකද හේතුව ඒකේ තියෙන්නේ මතුල්ලා කනට පිමින්න. පිම්බාම අර ඉන්න ඇඟේ තියෙන භූත යක්ෂ භූත ප්‍රේත ඔක්කොම ටික විසිරලා යනවා. දැන් හුඟක් වෙලාවට කියන දෙයක් තමයි අපි අහලා තියෙනවා අහවල් ස්පිරිතාලෙට ගියා. අහවල් තැනට ගියා. ලෙඩක් නැහැ. හැබැයි මේ මිනිස්සයාට අමාරුයි. අසංක ඒකේදී ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකක් තමයි අසංක මේ අමනුෂ්‍ය බලවේගයක් කණ්ඩ දීලා හෝ බොණ්ඩ දීලා ඇඟ ඇතුළට දාන එක. එතකොට ඒකට කියනවා දීපු දෙයක් තියෙනවා, කරපු දෙයක් තියෙනවා. ඔය වගේ දේවල් තියෙද්දී අපේ කරන දේවල් ඒවා අහුවෙන්නේ. එතකොට ගත්තොත් අර පරීක්ෂණය කළා, මේ පරීක්ෂණය කළා, ඒ දේවල්ට අහුවෙන්නේ. එතකොට කරන්න ඕන එකම දේ මම කියන්නේ මේ දොස්තරලා අතහැරලා අපි ගාවට එන්න කියලා නෙමෙයි. අසංක අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෙන්න මේ සීමාවෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියන තැන ඉන්න. එතකොට අපි කරන්නේ අනිවාර්යයෙන්ම ඒකට අදාළ විසහරණයක් කරලා ඒ අමනුෂ්‍ය දෝෂ ටික අයින් කරලා දීුණායින් පස්සේ ඒගොල්ලන්ට නැවත ඒකේ අර තියෙන අර ඒකට කියන්නේ මොකද්ද මේ අශුද්ධ බලවේග ටික අයින් කරන එක විතරයි මම කරන්නේ. ඊට පස්සේ බේත් අහන්න ගන්නවා. බේත් ටිකක් කරලා බේත්. මේ ඊයේ පෙරදාව ගම්පහ මහත්තයෙක් එයා ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්. එයාට ඒ වගේ දෙයක් කරලා දැන් ඔන්න ඊයාව මාව හම්බෙන්නේ. මේ වෙනකොට එයාට අර අසනීප තත්ත්වයේ 25ක් විතර ගුණයි. ටිකක් කිව්වම මතකෙ හිටිනවා, කන්න හිතෙනවා, නාන්න හිතෙනවලු, ඇඟ පිරිසුදු කරගන්න හිතෙනවලු. ඒ එහෙම දේවල් වුණාම ඒ අය සම්පූර්ණ අපිරිසුදු වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ පෙරේතෙක් අහම් පෙරේතෙක් වෙනවනේ. ඒ වගේ වෙනවා. ඉතින් අසංක දත් මදින්නේ නෑ. ඒ දේවල් කරන්න දාඩිය ගඳට හරි කැමති. බත් එක පොඩ්ඩක් පිලුණු වෙන්න තියලා කනවා. ඒ දේවල් තියෙනවා. ඒක නිසා අමනුෂ්‍ය බලවේග කියලා දේ තියෙනවා නැත්තේ නැහැ. ආගමේද බුද්ධ ආගමේද කියලා දන්නේ නැහැ. මල පෙරේතයෝ කියන එක යෝන තැනක ඉන්නවා. ඒව බලෙන්නේ නැහැ. බෑ. ඒවා කියන්න බෑ කොයි වෙලාවකට එනවද. දැන් මේ ගෙවල් ඇතුලේ මේ പ്രേත දිෂ්ටි එහෙම නැත්නම් අමනුෂ්‍ය බලවේග තියෙනවා කියලා හොයාගන්න පුළුවන් පොඩි පොඩි දේවල් තියෙනවා නේද? අසංක පළවෙනිම දේ තමයි තමුන්ගේ ගෙදර තියෙනවා නම් අමනුෂ්‍ය දෝෂයක්. උදේ කුකුලා ඇඬලීමට පෙර. හැබැයි මේක කෙමක්. හරි? මේක කතා කර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කෙමක්. ගත්තා සාමාන්‍ය දැන් නම් හුඟක් අය කියන්නේ රාගම ගුරුගෙන් වැඩක් කරගන්න ලොකු ගාණක් යනවා. හැබැයි මේක මේ නිකන් ෆ්‍රී දෙන්නේ නේ. අසංක මම දවසකට වැඩ දෙකයි බාරගන්නේ. මට ඊට වැඩි කරන්න බෑ අසංක. එතනින් යා ඒ වැඩේ කළොත් මම දන්නවා ඒක අසාර්ථකයි කියලා. ඉතින් ඒ වැඩ දෙකට මම ගන්න charge එකක් තියෙනවා. අසංක මම මේක ඉගෙනගෙන පළපුරුදු කරලා නිදි මරාගෙන මම සාමාන්‍ය හැමදාම නිදාගද්දී අසංක 2 හෝ 3 වෙනවා. හරි. හැබැයි හවසට මම පැයකමාරක් විතර නිදා ගන්නවා. එතකොට දවසට මම පැය 4ක් විතර තමයි උපරිම නිදා ගන්න තියෙන්නේ. වැඩ කරන්නේ පැය 2 හින්දා තමයි මම මෙච්චරවත් තාම ජීවිතුන් අතර ඉන්නේ නැත්නම් මම මැරිලා අසංක. දැන් මායා අඩවිය බලන අය මට බනිනවා ඇති මේ නොමිලේ දෙන්න හදපෙකක් නැමෙත්තු වගේ. නෑ නෑ අසංක. එතෙන්දී අපි කරන්න ඕනේ ලුණු කුඩු තියෙනවා. ලුණු කුඩු ටිකක් අරගෙන කතා නොකර කුකුලා ඇඬලීමට පෙර දක්ෂිනාවර්තව යන්න ඕනේ. ගේ වටේම. එතකොට අසංක අශුද්ධ බලවේග වලට ඉන්න බෑ. ඒගොල්ලෝ යනවා යන්න. දක්ෂිනාවර්තව කියන්නේ අපි මේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට. වමට කරකවන්න එපා. වමට ගියොත් එහෙම තියෙන ඒවා ටික හිර වෙනවා. ඒක එහෙම එපා. සාමාන්‍යයෙන් බෝධි පූජාවක් තිබ්බත් බෝධින් වහන්සේ අපි යන්නේ අපි දකුණු පැත්තට යන්නේ. දක්ෂිනාවර්තව. වාමාවර්තව නෙමෙයි. ඒක නිසා ඒ දේ කරන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් ඒක සුන්නත් දූලි ලැන. හැබැයි ඒක සතිය වෙන්නත් පුළුවන්, දවස් 21 වෙන්නත් පුළුවන්, මාසෙ වෙන්නත් පුළුවන්, මාස 3 වෙන්නත් පුළුවන්. ඒක මට කියන්න බෑ කොච්චර කාලයකට අයින් වෙනවද. ඒ කියන්නේ කී සැරයක් කරන්න ඕනේද? එක දවසයි කරන්න තියෙන්නේ. එක දවසක් කරපුවාම ඒ අමනුෂ්‍ය දෝෂ එක දවසකට අයින් වෙන්නත් පුළුවන්. සතියකට අයින් වෙන්නත් පුළුවන්. මාසයකට අයින් වෙන්නත් පුළුවන්. මාස 3කට අයින් වෙන්නත් පුළුවන්. කුකුලා හැඬලීමට පෙර ඒක කෙමක්. ඒක කෙමක්. ඊට අමතරව ගොඩක් දේවල් තියෙනවා කරන්න. සමහරක් ගෙවල් වල තියෙන මල පෙරේත දෝෂ, භූත දෝෂ, බාහිර දෝෂ, යක්ෂ දෝෂ. නිදන් හින්දා ඒ වලට එන ඒවා. මැනික් හින්දා එන ඒවා තියෙනවා. ඉතින් අසංක මේ දේවල් අපි හොයලා බලන්න ඕනේ කොයි නිසාද මේක එන්නේ කියලා.
දැන් මැණික් වගේ දෙයක් තියෙනවා නම් ඒ අයට අවස්ථාවක් තියෙනවා දේව අරගෙන දියුණු වෙන්න. ඔව් අසංක දැන් පොළව යට තියෙන දේවල් ඒගොල්ලන්ගේ නිදහන් නෙමෙයි. ඔව් මැණික් නිදන් ගැන කතා කරන්න එපා. නිදන් ලංකාවේ තියෙන ඕන නිදහනම් මම බය නැතුව අරන් දෙනවා රජයෙන් මට දෙනවා නම් පර්මිෂන් නැහැ මෙන්න මේක අරන් දෙන්න මම රුපියලක්වත් එපා මගේ අතින් වියදම් කරලා මම අරන් දෙනවා. මට රුපියලක්වත් එපා. මම මේක මහින්ද ජනාධිපතිතුමා ඉන්න කාලෙත් කියලා තියෙනවා රනිල් ජනාධිපතිතුමා ඉන්න කාලෙත් කියනවා ඔන්න දැන් අන්න අනුර කුමාර දිසානායක ඉන්න ඒකෙදිත් කියනවා පුළුවන් තරම් ඉක්මනට ගත්තොත් හොඳයි වැඩි කරලා ඉන්න බැරි වෙයි ඒව වෙන කතන්දර. ඒක නිසා නෑ ඒව පස්සේ කතා කරමු. එතකොට මේ තියෙන එකත් එක්ක මේ අගෝස්තු මාසෙන් පස්සේ එතුමාට ගොඩාක් හොඳ නෑ. මේ බයක් ඇති කරනවා. නෑ බයක් ඇති කරන්නේ බය මට නෙමෙයි තියෙන්නේ මම ඕක මං ලොකු මිනිස්සු ඉන්න කාලෙත් කිව්වද මට ඒක අදාළ නැති දෙයක්. ඒකින්ද අගෝස්තු මාසෙන් පස්සේ ගෝඨාභය යනවා කියලාත් කිව්වනේ. කිව්වා. රනිල් එනවා කියලාත් කිව්වනේ. රනිල් එනවා කියලා මුලින්ම කිව්වේ මං හිතන්නේ ඔබ කවුරුවත් ඒ කාර්තික අසංක ඒ කිව්වෙන් පස්සේ ඇමතිකොල්ල මට කෝල් කරලා ඇහුවා මගෙන් මට පිස්සුද කියලා. මම මේගොල්ලන්ට මම කිව්වා අනිවාර්යෙන්. එතකොට මම මගේ Facebook එකේ ගහලා තියෙනවා. ඔයා බලන්න සැප්තැම්බරට පෙර අනුර කුමාර ආවොත් දිනනවා. සැප්තැම්බර් 5 වුණොත් පරදිනවා කියලා. සැප්තැම්බරට ඉස්සෙල්ලා මම මේක කියන්නේ කොයි කාලෙද? ජනවාරි මාසේ. දැන් ඒගොල්ලෝ අප්‍රේල් මාසෙනේ ඡන්දේ තියන්න හැදුවේ අසංක. මං කියනවා සැප්තැම්බර් වලට ඉස්සෙල්ලා තියාගන්න මේක. තියාගත්තොත් දිනනවා. සැප්තැම්බර් 5 වුණා නම් මොනවද වෙන්නේ කියන එකනේ මං කියලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ සැප්තැම්බර් වෙද්දි අනිවාර්යයෙන් ඡන්දේ තිබ්බා. ඡන්දේ දාට ඉස්සරින්දා මම වීඩියෝ එකක් දාලා තියෙනවා ෂෝට් වීඩියෝ එකක් කවුද දිනන්නේ කියලා. මොකද තහනම් දාන්න එපා කියලා තිබ්බා. ඒකින්ද ඔබතුමත් ඇල්ලුව පැත්තකින් කවුද දිනන්නේ කියලා අපි වෙලා දැක්කා. ඒ කාලේ හිටපු ඇමති ගොල්ලන්ටත් ඇරියා. ඒ වගේම දෙපාරම කැරේ අනුර කුමාරනේ. එතකොට JVP ඉන්නේ කට්ටියටත් ඇරියා. මම සිකුරාද වෙද්දි දිනන විදිහත් එක්ක මම දීලි කරා. ඉතින් මං අකමැති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. හැබැයි මගේ ශාස්ත්‍රයට පෙන්වන දේ මං කියනවා. දැන් එහෙනම් ප්‍රශ්න තියෙන ගෙවල් වලට ඔන්න ප්‍රශ්න නැති කරගන්න විදිහත් කිව්වා. ඊට අමතරව දැන් අර මැණික් වගේ දේවල් තියෙනවා නම් පොළවේ අර පොළවෙන් මතුවෙන මිනි කැට ටික Tamanට ගන්න පුළුවන්. අරක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන් අසංක මෙහෙම දෙයක් තියෙනවා. මට මාගාවට නිත්‍යානුකූල අයිතියක් තියෙන කෙනෙක් ආවොත් මැණික් තියෙනවා. එයාගේ වත්තේ මැණික් තියෙනවා. එයාට පර්මිෂන් එකක් ගන්න. මා සහායක කුලියට ඉන්නේ ඉඩ වේ. නෑ ඒක බෑ නිත්‍යානුකූල. මොකද අසංක මට එහෙම ප්‍රශ්නයක් වුණා. මම ස්ථාන පරීක්ෂාවක් කරලා ඔක්කොම කරයින් පස්සේ ඒ වත්තේ නෙමේ මැණික් තියෙන්නේ අල්ලපුවත්තේ. වැටෙන් එහෙම. ඔව් මේගොල්ලෝ යටින් කපාගෙන යන්න හැදුවා. මට ওই ප්‍රශ්න වලට විමුණ දෙන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම තමුන්ගේ වත්තේ තියෙනවයි කියලා සැක හිතනවා. එන්න මම ස්ථාන පරීක්ෂාවක් කරනවා. ස්ථාන පරීක්ෂාව කරලා තියෙන තැන එතන තියෙනවා නම් දැන් ස්ථාන පරීක්ෂාවක් කරපුවම මට තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. තියෙන තැන තියෙනවා නම් ඒ වත්තේ සාමාන්‍යයෙන් මම අඩි 6 විතර කෑල්ලක් කොටු කරලා දෙනවා. ඒක හැරලා ඒ වෙලාවෙම හරමු අපි. ඒ වෙලාවෙම හරලා මිනිත් ටික ගත්තාම මම 120ක් ගන්නවා. අරන් දීලා එනවා. හැබැයි තියෙනවා නම්. හැබැයි ඒකට එයාට මූලික වියදමක් තියෙනවා. මොකද මම එනවට සහායකට මුදලක් මම අය කරනවා. ඒ ටික අරන් දීලා එනවා. ප්‍රශ්නේ ඉවරයි. දැන් කවුරුත් ඕක කරන්නේ නැහැ නේ අසංක. තියෙන තැන මාක් කරලා එයාට අනිත් එක තව දෙයක් තියෙනවා. බාහිර පූජාවට අවශ්‍ය සියලු දේවල් ටික මම අරන් එන්නේ. එයාට ඒක මුකුත් කරන්න දෙයක් නැහැ. බාහිර පූජාව තියලා ආරක්ෂාව දාලා ඉන්න කට්ටියට ආරක්ෂාව දාලා අදාළ සියලු දේවල් ටික කරලා හැබැයි එකම දේ තියෙන අඩි 10 15 විතරයි අපිට එකපාරට ගන්න පුළුවන්. අනිත් ඒවා දෝන යන්න ඕනේ. ඒ වගේ ළඟ තියෙන ඒවා මං ඇවිල්ලා අරන් දීලා මගේ කමිෂන් එකත් අරගෙන මං ගෙදර. හොඳයි මායා අඩවියෙන් බොහෝ මායාවන් කියලා හිතාගෙන මෙච්චර කාලයක් හිටපු දේවල් ඇත්තටම මායාවන්ද සැබෑවක්ද කියලා තීරණය ඔබ සතුයි. රාගම ගුරුතුමන් එක්ක මායා අඩවියෙන් යලි හමු වෙමු. ජය වේවා.